කියලා දෙන්නේ රසම රස බඩු කරි එකක් හදන විදිය. ඉස්සෙල්ලාම හොඳින් බඩු ගෙඩිය කපාගෙන අපි ඒක කපලා දාන්න ඕනේ කහ වතුරට. කහ වතුරට බඩු කපලා දාන්නේ ඇයිද කියලා දන්නවද? මොකද ඒ වගේ කහට බැඳෙන්නේ නැති වෙන්න. ඊට පස්සේ බඩු හොඳට කහ වතුරෙන් හොදලා අපි ඒකට ලුණු, තක්කාලි හොඳින් කපා ගන්න ඕනේ. ඊට පස්සේ සුදුලුණු බිහි දෙකක් අරගෙන හොඳට කොටලා ඒකත් අපි අරන් තියාගන්න ඕනේ බඩු කරියට දාන්න. ඊට පස්සේ කරපිංච අරන් බඩු ටික හොඳට හොදලා අරන් ඒකට හොඳට බඩු ටික හොඳට මික්කලා අරගෙන ඒකට ලුණු ටිකක් දාලා කවලම් කරලා තේල් ටිකක් ලිපේ තියලා ඒ ටික හොඳින් බැද ගන්න ඕනේ. බඩු ටික හොඳට බැදෙන කල් අපි අර කපාගත් එකට කහ, තුන, පහ මිරිස්, ලුණු කුඩු එකතු කරගෙන අර බැදිච්ච බඩු ටික ඇයින් කරලා පස්සේ අබ ටිකක් තෙලට දාගන්න ඕනේ. ඊට පස්සේ මිරිස් 3-5 තෙලට දාලා අර අපි හදාගත්ත මිශ්‍රණය එකට දාලා කවලම් කරගන්න ඕනේ. ඊට පස්සේ පොල් කිරි ටිකක් දාලා අර බැදගත්ත බඩු ටික ආයේ පොල් කිරි එකට දාලා කවලම් කරන්න ඕනේ. ඔයාලත් හදලා බලන්න මේ රෙසිපි එක. බත්තල ගෑවෙන තැන කන්න පුළුවන්. මාරම රසයි. කාලා මට කමෙන්ට් එකක් දාන්න.